ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ගොඩාක් කාර්යබහුල දවසකට නැත්නම් ඉතා කෙටි වෙලාවක් තියෙන දවසට ස්කිප් කරන්නේ නැතුව ඔයාගේ සම්පූර්ණ ආර්ම් එකටම කරන්න පුළුවන් එක්සර්සයිස් ටිකක් සම්බන්ධයෙන්. මේ එක්සර්සයිස් ටික තුලින් ඔයාට ගොඩක් හොඳ ස්ට්‍රෙස් එකක් දීලා ඔයාගේ ආර්ම් එක ෂේප් එකේ තියාගන්න පුළුවන් විදියක් ගැන තමයි කියන්නේ. ඉතින් අපේ ආර්ම් එක ගත්තාම මේජර් මසල්ස් ගෲප් තුනක් තියෙනවා. බයිසෙප්ස්, ට්‍රයිසෙප්ස් සහ පෝආම්. සමහර අය මේ මසල් ගෲප් තුනට වෙන වෙනම සෙල්ලම් කරනවා. නමුත් මම අද කියලා දෙන්නේ ඔයාට සම්පූර්ණ ආර්ම් එකටම විනාඩි 45ක් විනාඩි 50ක් වගේ ඇතුළත කරන්න පුළුවන් එක්සර්සයිස් ටිකක් සම්බන්ධයෙන්. ඉතින් මෙහෙදී මම පළවෙනි එක්සර්සයිස් එක විදියට තෝරගත්ත ඉසෙට් බා පීච් කර්ල් එක ක්ලෝස් grip එක. ඉතින් මේකෙන් අපිට බයිසෙප්ස් එකේ long heads and short heads කියන මසල් දෙකටම හොඳ ස්ට්‍රෙස් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේකෙන් මගේ ටාගට් එක හැටියට මම සෙට්ස් 3ක් reps 12 ගානේ ගැහුවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ තියෙන ටාගට් එක අනුව. ඔයාට ඒ අනුව සෙට්ස් ගානයි reps ගානයි වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම තෝරගත්ත ඉන්ක්ලයින් ඩම්බෙල් කර්ල් එක. මේකත් අපි long heads and short heads කියන biceps muscle දෙකම ටාගට් කරනවා. ඉතින් මේක ඉතා ස්ලෝලි නිවැරදි පොසිෂන් එකකින් ඉඳගෙන ගහන්න ඕන එක්සර්සයිස් එකක්. මේකෙන් හොඳ ස්ට්‍රෙස් එකක් අපිට අපේ biceps muscles වලට දෙන්න පුළුවන්. ඊළඟට මම තෝරගත්තේ ඩම්බෙල් හැමර් කර්ල් එක. මේක ඉතාමත් වැදගත් එක්සර්සයිස් එකක්. ඇයි මම එහෙම කියන්නේ? මේක ප්‍රයිමරිලි ටාගට් කරන්නේ බ්‍රැචියාලි සහ බ්‍රැචියාලෝ රේඩියල්ස් කියන මසල්ස්. ඒ වගේම මේක බයිසෙප්ස් මසල්ස් ඇක්ටිවේට් කරනවා. සහ ඒ තුලින් ඔයාගේ ඕවරෝල් thickness එක වැඩි කරගන්න පුළුවන් ඔයාගේ මසල්ස් එකේ. සහ මේක අපේ grip එක සහ strength එක වැඩි කරනවා arm එකේ. ඉතින් ඒක නිසා ඔයා ඩම්බෙල් හැමර් කර්ල් එකත් try කරලා බලන්න. බයිසෙප් perform කරලා ඉවරනට පස්සේ අපි move වෙනවා triceps වලට. ඉතින් triceps muscles කියලා කියන්නේ මේක major muscles group තුනක් තියෙනවා. long head, lateral head and medial head කියලා. ඉතින් ඔයාලා දන්නවා triceps කියන්නේ අපේ arm එකේ volume එක වැඩි කරලා පෙන්වන්න පුළුවන් හොඳම muscles එක. මොකද අපේ arm එකෙන් 55%ක් 70ක් විතර තියෙන්නේ triceps muscle එක. ඒකින්ද ඔයාට ලොකු arm එකක් ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම tricep perform කරන්න ඕනේ. ඉතින් මේකට හොඳ exercise එකක් තමයි cable push down එක. අපිට පටන් ගන්න පුළුවන් ඒකෙන් අපිට හොඳ ස්ට්‍රෙස් එකක් අපේ මේ මසල්ස් තුනටම දෙන්න පුළුවන්. ඊට පස්සේ මම try කරා කේබල් ඕවර්හෙඩ් ටයිප්ස් එක්ස්ටෙන්ෂන් එක. මේකිනුත් මම මේ කියපු මේජර් මසල්ස් ගෲප් තුනටම ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට අන්තිමටම try කරලා බලන්න පුළුවන් seated dumbbell types extension එක. මේක නිවිද ඉරියව්වෙන් slowly ඔයාට කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි බයිසෙප්ස් සහ ට්‍රයිසෙප්ස් කියන මසල් ගෲප් දෙකටම එක්සර්සයිස් කරලා ඉවරයි. ඉතින් ඊළඟට අපිට ඉතුරු වෙන මේජර් මසල් ගෲප් එක තමයි අපේ ෆෝආර්ම් එක. ඉතින් අපි ෆෝආර්ම් එක ගත්තාම මේජර් අපේ මසල් ගෲප් තියෙනවා ඒකේ 20ක් විතර. හැබැයි අපි මේන්ලිම ටාගට් කරන්නේ බ්‍රැචියාලෝ රේඩියස් සහ ප්ලෙක්සර් කාපි රේඩියල්ස් කියන මසල් එක. ඉතින් මේ ප්ලෙක්සර් කාපි රේඩියස් කියන මසල් එකට හොඳ ස්ට්‍රෙස් එකක් දෙන්න පුළුවන් එක්සර්සයිස් එක තමයි බාබෙල් රිස්ට් කර්ල් එක. ඉතින් මේ බාබෙල් රිස්ට් කර්ල් එක ඔයාට try කරන්න පුළුවන් ඔයාට plexus carpi radials කියන මසල් එක grow කරන්න. ඊට පස්සේ ඔයාට brachiali radials කියන මසල්ස් එක target කරලා ඔයාට කරන්න පුළුවන් barbell reverse curl එක. ඒකෙත් මම sets 3ක් reps 12 ගානේ ගැහුවා. හැබැයි මේක slowly කරන්න ඕන exercise එකක් කලබල වෙන්නේ නැතුව. ඉතින් මේ විදිහට ඔයාට limited time එකක් තිබුණත් හොඳට ආර්ම් එකට ආර්ම් එකේ මේජර් මසල්ස් තුනටම perform කරලා ඔයාට ශක්තිමත් ආර්ම් එකක් තියාගන්න පුළුවන්. ඉතින් ටයිම් එක නෑ කියලා වෙලා ඔයාගේ ආර්ම් තියෙන දවසට ඒක ස්කිප් කරන්න එපා. මේ විදිහට ඔයා මැනේජ් කරගෙන ඔයාගේ සෙට්ස් ගන්න, රෙප්ස් ගන්න මැනේජ් කරගෙන කොහොම